සුබ දවසක් කියලා පිළිගන්නවා 2025 වරහන් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා මේ වෙද්දි ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිල මයිලා සියලුම දෙනාම වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරනවා ඒ subscribe කරන්නවත් මේ වීඩියෝ එකට like දාන්නවත් නෙමෙයි ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න වීඩියෝ එක චුට්ටක් දිගයි තමයි හැබැයි වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාගේ ඔළුවේ මේ වෙද්දි තියෙන ටෙන්ෂන් ගතිය අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙද්දි නැති වෙලා තියෙවි එහෙනම් විශ්වාසයෙන් මේ වීඩියෝ එක බලන්න අපි දැන් වීඩියෝ එකට යමු මුලින්ම මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් තමයි කරන්නේ. ඔයාලා හැමෝම මේ වෙද්දි බලන් ඉන්නවා රිසල්ට් එන්නේ කවදද කියලා. ඕක ගැන 22 වෙනිදා දිනේදී ලංකාව පුරාම ඉන්න O level කරපු නංගිලා මලිලා ගොඩක්ම බය වෙලා හිටියා ප්‍රතිඵල 22 වෙනි සිකුරාදා රාත්‍රියේදී නිකුත් වෙයි කියලා. ඔයා මේ වීඩියෝ එක බලද්දී කොච්චර කල් යයිද දන්නේ නැහැ. හැබැයි 22 වෙනිදා ප්‍රතිඵල නිකුත් වෙයි කියලා කට්ටිය ගොඩක්ම බය වෙලා හිටියා. ඒ වගේ නෙවෙයි ඕක ගැන තව වීඩියෝස් ඒ වගේම රාජ්‍ය ලාංඡනේ දාපු බොරු පෝස්ට් එහෙමත් ගොඩක් ෂෙයා වුණා ඔයාලගේ ප්‍රතිඵල මැයි 8 වෙනිදා මැයි 15 වෙනිදා මැයි 22 වෙනිදා ඔන්න ඔය දවස් තුන තමයි ඔයාලව ලොකුවටම ටෙන්ෂන් කරපු දවස් තුන. ඒ වගේ මේ බොරු පෝස්ට් වල රැවටිලා ඔයාලත් ප්‍රතිඵල එයි කියලා ගොඩක්ම බලාපොරොත්තු තියාගත්ත දවස් තුන. අනිත් දවස්වල බලාපොරොත්තු තියාගත්තේ නෑ කියලා නෙවෙයි කියන්නේ. ඒ දවස්වල ඔයාලා ඊට වඩා බලාපොරොත්තු ගොඩාක් තියාගෙන හිටියා. ඒත් ඒ කියපු එක දිනයකවත් ප්‍රතිඵල නම් ඇත්තටම ආවේ නෑ. ඒත් ඔය අපේ channel එකේ එක්ක මුල ඉඳන්ම හිටපු කෙනෙක් නම් මුල ඒ කියන්නේ මැයි 8 වෙනිදා එදා ඉඳලම ඔයාලට වීඩියෝ මම දාලා තියෙනවා ඔය කියන එක දිනයකවත් ප්‍රතිඵල එන්නේ නැහැ කියලා. මේ විදි වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් මම ඔයාලට කරලා තිනවා. ඒ හැම එකම ඔයාලට මම කියලා තිනවා බොරුවට බය වෙන්න එපා නංගිලා මලිලා. ඔය කියන විදිහට ඔය ප්‍රතිඵලින් නිකුත් වෙන්නේ නැහැ ඔය දවස්වල. ඒ වගේම රාජ්‍ය ලාංඡනේ දාලා විභාග දෙපාර්තමේන්තුව කියලා ගහපු පළියට ඒ පෝස්ට් ඔක්කොම සත්‍ය වෙන්නෙත් නැහැ කියලා. ඔයාලට ඒක ඕනනම් අපේ channel එකේ වීඩියෝස් ඔක්කොම පිළිවෙලට තියෙනවා. ඔයාලට ඒවා ගිහිල්ලා බලන්න පුළුවන්. මම කිව්වේ ඇත්තද බොරුද කියලා. සමහරු නම් හැමදාම කමෙන්ට් දැම්ම ඔය වීඩියෝ දාන්නේ views ගන්න. ඔවා බොරු like ගන්න තමයි ඔය වීඩියෝ දාන්නේ. ඔවා බලලා තේරුමක් නැහැ. බොරු කියන්න එපා කියලා. ඒ වගේ කමෙන්ට් දාපු කට්ටියත් හිටියා. හැබැයි අපිට හොඳ කමෙන්ට් දීලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඇච්ච නංගිලා මල්ලා පිරිසක් අපිත් එක්ක හිටියා 34000ක් වගේ පිරිසක් අපේ වීඩියෝස් බැලුවා. ඒ වගේම අපිත් එක්ක දිගටම සෙට් වෙලා හිටියා. එයාලා දාපු කමෙන්ට්ස් තමයි ඔයාලා දැන් ওই ස්ක්‍රීන් එකේ දකින්නේ. ඉතින් ඒ වගේ කමෙන්ට්ස් දෙන්නේ නැහැ නේ නංගිලා මල්ලා අපි බොරු කියනවා නම්. ඉතින් මේ වීඩියෝ එක මේ වෙද්දි මම රෙකෝඩ් කරද්දිත් මේ කියන්නේ බොරු කියලා හිතන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියට මම කියන්නේ වීඩියෝ එකේ ඉස්සරහට හොඳම කෑල්ල මම කියන්නේ ඒක බලන්න එපා නංගිලා මල්ලා. තාම ඔයාලට මම පොඩි පැහැදිලි කිරීමක් විතරයි දුන්නේ. බොරු කියලා හිතන කට්ටිය දැම්ම මේක ස්කිප් කරන්න බලන එකේ තේරුමක් නැහැ. තාම ඔයාලට තොරතුරු හොයාගන්න පුළුවන් ඕන තරම් විදි එළියේ තියෙනවා. හරි එහෙනම් දැන් අපි යමු අපේ ප්‍රධානම ટોපික් එක. ඒ තමයි ඔයාලගේ O level result කවදද නිකුත් වෙන්නේ. ඉතින් මේ ගැන එක එක මත තිබ්බ මං කලින් කිව්වා වගේම ඔයාලට මම මෙහෙම කියන්නම් මේ 25 වෙනිදාන් පටන් ගන්න මැයි මාසේ 25 වෙනිදාන් පටන් ගන්න සතිය සහ ජූනි මාසේ මුල සතිය ඔය සති දෙක ඇත්තරම ඔයාලට ගොඩක්ම තීරණාත්මක සති දෙකක්. මොකද වෙබ්සයිට් එකක් තියෙනවා gasset.lk කියලා. ඔයාලා දන්නවනේ ඒක ගැන මම කලිනුත් වීඩියෝස් එක ගැන කරා. මම එතෙන්දී ආයෙක ගැන කියන්න යන්නේ. ඒ වගේම මීට කලින් වීඩියෝ එකේ මම ඔයාලට මීට කලින් අවුරුදු වල රිසල්ට් ආව එක ගැන ඇනලයිස් එකක් පවා පෙන්වයි හැමදේම සලකා බලලා තමයි මම ඔයාලට මේ තොරතුරු දෙන්නේ. ඒ වගේම විශ්වාසදායක ආරංචි මාර්ග වලින් තමයි ඔයාලට මේ දේවල් මම කියන්නේ. 25 වෙනිදාන් පටන් ගන්න සතියේ සහ ජූනි 1 වෙනි සතියේ යන සති දෙක තුලදී ඔයාලගේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම නිකුත් වේවි. එතනින් එහාට යන්නේ සමහරවිට මම කියන්න ඕනෙත් නැහැ. ඒක ඔයාලා හැමෝම දන්න දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම නංගිලා මල්ලා අද හෙට ඒ කියන්නේ ඔයාලා ඒ වගේ බලාපොරොත්තු තියාගන්න එපා මේ අද රැයට රිසල්ට් එනවා හෙට රැයට රිසල්ට් එනවා කියලා. මේ වීඩියෝ එක සිහියෙන් බලන්න මොකද්ද මේ කියන්නේ කියලා හරියට අහගන්න. ඔයාලගේ ප්‍රතිඵල මැයි මාසේ අන්තිම සතියේ හෝ ජූනි මාස මුල් සතියේදී අනිවාර්යයෙන්ම නිකුත් වෙයි. ඉතින් මෙතනින් එහාට YouTube එකට අපේ channel එකේ මේක ගැන වීඩියෝස් කරන්න ඇත්තටම බලාපොරොත්තුවක් නැහැ. විශේෂම දෙයක් තිබ්බොත් ඇරෙන්න නිකන් බොරුවට වීඩියෝස් කරලා වැඩක් නැහැනේ. නංගිලා මල්ලා ඔයාලා හොඳට මතක තියාගන්න ඒ සති දෙකේදී ඔයාලගේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම නිකුත් වෙවි. අපි අපේ channel එකෙන් ටාගට් කරගෙන ඉන්නවා 27 වෙනිදා. ඒ කියන්නේ මැයි 27 වෙනිදා ඉඳලා ජූනි 3 වෙනිදා යන දවස් කිහිපයේ ඇතුළත ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙයි කියලා. බොහෝ දුරට 29 වෙනිදා වෙන්නත් පුළුවන්. ඒ ගැන අප්ඩේට් අපේ WhatsApp group එකේ අපි මේ වෙද්දි හැමදාම ලබා දෙනවා. අද තත්ත්වය කොහොමද කියලා ඔයාලට හැමදාම මැසේජ් දානවා. group එකේ ඉන්න කට්ටිය දන්නවා. ඔයාලටත් පුළුවන් group එකේ නැති කෙනෙක් ඉන්නවා නම් පහළ පළවෙනි comment එකේ අපේ group එකේ link එක දාලා තිනවා. group එකට join වෙන්න. ඒකලා වැඩිදුර තොරතුරු එතනින් ලබා ගන්න පුළුවන්. ඉතින් නංගිලා මල්ලා මම මේ වීඩියෝ එක කරන්න විශේෂම හේතුව තමයි ඔයාලා අද රැයට එනවද හෙට රැයට එනවද කියා නිකන් එක එක post බල වීඩියෝස් බල නිකන් රැවටෙන්න එපා නංගිලා මල්ලා. බොරු දේවල් විශ්වාස කරන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ ඔයාලගේ ටෙන්ෂන් ගතිය තව වැඩි වෙනවා. ඒ වගේම ඔයාලගේ ඔළුව ඇත්තම ගියොත් අපේ භාෂාවෙන් ගියොත් ඔළුව විකාර වෙනවා. ඉතින් ඒ දෙයට ඉඩ තියන්න එපා නංගිලා මලිලා.
මම කියන්නේ අපේ channel එක හොඳයි කියලා. අපේ channel එක විශ්වාස කට්ටියට පුළුවන් අපිත් එක්ක දිගටම set වෙලා ඉන්න. අපේ පහළ WhatsApp group එක තියෙනවා. අනිවාර්යෙන් මේකට join වෙන්න. ඒකෙන් ඔයාලට දිනපතා update ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අදහස් ප්‍රකාශ කරන්නත් ඒකෙදි ඉඩකඩ සලසලා දීලා තියෙනවා. එහෙනම් අපි තව මේ වගේ විශේෂ දෙයක් තිබ්බොත් වීඩියෝ එකකින් හම්බෙමු. නැත්නම් නම් වීඩියෝ තියෙන අලුතෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළ ගැන අදට ගිහිල්ලෙන් නම් ඔයාලා හැමෝටම ජය වේවා. ඒ වගේම හැමෝටම ඒ නවයක් ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.